guys, welcome back to another episode. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ Lord of my මට ඊවෙනින් ගණන් ගන්න එපා Ghost of Tsushima gameplay එකක්. ඉතින් ජපානයේ සමුරායි කණ්ඩායමක පදනම් වෙච්ච ලස්සන කතාවක්. අපි මම මේක පොඩ්ඩක් ගැහුවා. ඉතින් මම ඒක හින්දා load game දෙන්නම්. හරි. load game දීලා බලමු. තව දෙයක් කියන්න ඕනේ guys මේ මම මේකේ මුල්ටි ගේන්න හැදුවා ඒක සෙට් නෑ මේ graphic quality එක මට OBS එකේ රෙකෝඩ් කරාට. ඉතින් මම දැන් AMD එකෙන්ම රෙකෝඩ් කරා. හරි අපි බලමු මොකක් වෙයිද කියලා. අපි මෙහෙම load වෙනවා. difficulty එක තෝරන්නේ මේ අම්මට සිරි guys මගේ අතින් new game එකක්වත් තිබිලාද load වෙච්ච file නෑනේ. දැන් මේක ගහන්න ඉඳන්නේ නෑ. ඔව් මේ අයින් වෙන්න විදියක් නැද්ද මන් දන්නේ නෑ guys. අයියෝ මන් දන්නේ නෑ. එන්නේ ඔය වගේ වැඩම තමයි. බලමු මේක මෙහෙම පොඩ්ඩක් දීලා මොකක් හරි කරගන්න. හරි දැන් අපි yes එක බලමු කෙල වෙලාද මොනවා වෙලාද දන්නේ. මේ අර මුල් ටික වැඩක් නැහැ නේ කොහොමද. දැන් අය ඔය මුලෙන් ගන්න ඕනේ. මම save files ඔක්කොම තියෙනවා guys. මට වැරදි එකක් ලැබිලා new game slot එකක්වත් තිබුණාද දන්නේ නැහැ. එහෙම වැඩනේ මට වෙන්නේ. හරි ගමන්නේ. අපි මෙතනින් access to title screen එකට ගිහිල්ලා ආයෙත් load game එකක් දාලා බලමු මේ පරණ එකක්. මම හිතන්නේ බලමුකෝ load වුණාට පස්සේ මේක. හරි load game අපි 11:26 එක දාමු කෝකටත්. 11:26ට මම play කරා. ඔයාලට ගේන්න එක set උන්නේ. ඒක මම දාගත්තේ මේ Windows මේකෙන්. Windows game record එකෙන්. ඒක හරියට නෑ. ඉතින් දැන් AMD එකේම graphic card එකට වෙනවා. මේකක් එකෙන් තමයි කරන්නේ. හරි. guys අපි ආවා. මේ ඉන්නේ අපේ samurai Lord Sakai. හරි අපි දැන් අපිට පොඩි ටාස්ක් එකක් තියෙනවා. Lady Masuko කියලා කෙනෙක්ගේ. අපි එයාගේ clan එකට බැදෙන්න ඕනේ. හරි දැන් අපි එයාව හොයාගෙන තමයි යන්නේ. කොහෙද මේ ඉන්නේ. අමෙන් ඉන්නවා Lady Masuko. අපි යමු. ඉක්මනට යන් අපි යාළුවනේ යන්. තන පාට ලස්සන ගේම් එකක් guys පුළුවන් කාර්යය අරගෙන ප්ලේ කරලා බලන්න. මාරම ගති. මාත් මේක අවුරුදු 2ක් විතර බලන් හිටියා ගහන්න. තාම මට ප්ලේ කරගන්න බැරි වෙච්ච ගේම්ස් ගොඩක් තියෙනවා. අවස්ථාව හම්බෙලත් ඒ උනාට දැන් මම වැඩි මේ ගේම්ස් වලට වැඩි ආස නැහැ. පොඩි කාලේ නම් තිබ්බ එන පිස්සුව. උනාට දැන් නිකන් ඉතින් මේක ගහන්නේ. කමන්නේ. ඔයාලා වෙනුවෙන් මම මේක ප්ලේ කරනවා. I think guys මේකේ දිගටම එපිසෝඩ් ඕන නම් කියන්නේ මේ වීඩියෝ එක හොඳයි නම් මම අනිවාර්යයෙන්ම ගේන්න. හරි අපි දිගටම Oyochi's Crossroads කියලා මොන්ගෝලියම් ටෙරිටරි එකක් තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. ඕවට දැම්ම ගහන්න යන්න හොඳ නැහැ. කඩේ ඔයාලට ගහන්න ගියොත් අපිට කෙලවෙන්න අත ළඟයි. හරි අපි ඉස්සරහට යන්න. මෙතන මොකද්ද මේ වෙන්නේ? මෙතන මොකද්ද වෙන්නේ? මම මෙහෙම එකක් දැකලා නෑ කලින්. What's this boys? මෙයාට කතා කරලා බලමු. මොකද්ද මං ඇත්තටම මෙතන ඉන්නේ?
මේ පාලම මොංගෝලියන්ස්ල යට ඉන්නවා. කට්ටියගේ බෝයි කෙනෙක් ඉන්නවා ගමේ බෝයි කෙනෙක් අතන හිර වෙලා. ඒක ගන්න ඕනේ. දැන් ඌකට මේ හැම පැත්තෙම ඉන්න හැම එකම මරන්න බෑ මම. මට කොහොමද එහෙම කරන්න ඉතින් පොඩ්ඩ සාධාරණ ඉතින් සමුරායි කෙනෙක් වුණාට ගයිස් ඉතින් අපිත් මිනිස්සුන් නේ. හරියන්නේ නැහැ ඉතින්. යන්නම වෙනවා. දැන් මම මෙතන ගල් ගිල්ල වගේ බලන් ඉඳලා වැඩක් නැහැ. අපිට නිකන් මෙහෙම ගිහින් අරන් ඉන්න බැයිද නැහැ ඉක්මනට. වැදෙන එක මටනේ වැදෙන්නේ ඉතින් කොහොමද? බෑනේ. දෙකකින් විතර. මටත් වදිනවා යූ. හරි අපි ඉන්න තැන චෙක් කරගමු. පේන්නේ නැහැ ගයිස් මේ අවුවට නම් මොනවා. හරි මට වදිනවා හොඳට. දෙවන්ත යුද්ධයක ආරම්භය මේක මොලෙන් ගහන්න ඕනේ. නැත්තම් පළවෙනි කොහොම මට නිකන් හිතෙනවා මැරෙයි කියලා මම. හරිනේ ඉතින් මාරුව ඔය ඉතින් මට ටැග් පයින්නවා. හරි. සෝ ගැමක්. ඊතල විදින්න ඕන එකට කඩුව ඉස්සරහට. අපිට බැයිද මුන් ටික ඇසිසන් කරන්න. මේ මොකද්ද? මේකව ගලව ගන්න බෑනේ මෙතන. හරි ගයිස් බලමු අපි මොකක් හරි කරගන්න. අම්මා මට වදිනවා ගයිස්. පනිමු වතුරට. වතුරට පැනලා පියම්. හරි මං ඉවරයි. තව එකයි වදින්න ඕනේ මං ඉවරයි. මම මරුණා කියන්නේ ආයෙ මට මේක උණි දැන් ගහන්න මං කිව්වා මං ඉවරයි කියලා. ඒක මහගොන් වැඩක්. කමක් නැහැ. ආයෙ යමු කොහමරි මම බේරලා තමයි පස්සබල. එහෙම ගොස් අපේ ජනතාවට හිරියර ගන්න පිට දේශක්කාරයෝ. ඒක හරියන්නේ. දැන් හැංගිලා ගිහිල්ලා දෙන්නකො. ඔය ඉතින් ආයෙ ට්‍රැක් පයින්න. මට ට්‍රැක් පයින්නවා කියන්නේ ගයිස් මේ කීස් අර සාමාන්‍ය GTA වගේ එක වගේ ගහලා නිකන් මෙවුවා නිකන් අර හුරු නෑ මේවා ඇත්තටම කන්ට්‍රෝල් එකකින් තමයි ගහන්නේ. GTA තියෙන ලොකෝට ගහලා නෑ කිව්වා. ඒක හරියන්නේ. යෝ මට මේ වෙන කී එකක් නෙබෙන්නේ අප්පා. එක එකවත් මෙව මට හරි මට නම් ඊතර පොඩ්ඩයි තියෙන්නේ. ඔය ඉතින් ආයෙ ට්‍රැක් පයින්. ෂේ. තන ඉන්න එක්කෙනෙක්. කොච්චර තිබ්බත් යන්නම් හරියන්නේ තියෙනවා. හරි. පුළුවන් නම් දැන් එරෝස් ඉවර වෙන්න. ඉවරයි. අගේ කට තමයි ඒ කට.
යකුවා අයෝ දැන් මකයි කරන්නේ අපිට බැයින්දනේ ඇසිසෙන් කරන්නේ ගලෙන් ගලට පැන ගාලෙන් ගලට පැන ලෑගුම් සොයා නොනම කරවා මටත් මේ වෙලාව කියවෙන උඹගයි අරයෝ අයියෝ එකත් මිස් වුණා ඉම්බම්බං ඉලක්ක හරියට අරගෙනව කියලාගෙන ඇසිසෙන් කරන්න පුළුවන් ඇසිසෙන් කරන්න පුළුවන් අපිට යාළුවනේ ෆීල්ඩ් වීව් එක පොඩ්ඩක් වැඩි කරගත්තා නැත්තම් අවුල්නේ එතනින් පණිමු අපිට ඇසිසන් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා අතන එක්කෙනෙක් ඉන්නවා පල්ලෙහා අපි ඇසිසන් කරමු යා ඒක කොර අම්මට සිරිහි ඒක කොහොමද මම හිතන්නේ තව එක්කෙනෙක් පල්ලෙහා මේනි කැප්ටන් කෙනෙක් හෙරෝස් තියෙනවා අපිට අපි තියලා බලමු ඉවරයි ඉවරටම ඉවරයි අපි අතන උඩට ගිහින් පැන්න නම් හරි ඉස්සෙල්ලා මේ පැත්තට ඉවර කරන්න හරි අපි උඩට යන් ටිකටි උඩට යන් හරි ගයිස් උඩට යන් මීවදයකුත් තියෙනවා අම්මා මීවදයක් තියෙනවා දැක්කේ නෑනේ ඕකට තියලා නිකන් ඉන්න තිබ්බා ෂෑ මගේ මොලේ තමයි මොලේ ඒක දැක්කේ නෑනේ කමන්නේ එක පැත්තක නෙමෙයි ඉන්නේ හැම දෙපැත්තෙම ඉන්නවා අපි මේ සයිඩ් එක ඉවර කරගන්නවද අනිස් මේ පැත්තෙම සයිඩ් එකම ඉවර කරගන්නවද දැන් මට එකක් ඇවිල්ලා වදිනකන් තමයි මේ ඉන්නේ හරි තව දෙන්න ඉන්නේ පැත්තේ අම්මා වැදුන එකක් සූපර් තව ඊතල දෙකයි තියෙන්නේ යාළුවනේ ඒකත් ඉවර වෙනවා දැන් අය නෑ ඉවරයි දැන් ඇසිසින් කරන්න තමයි තියෙන්නේ පියන් මේ සයිඩ් එකේ ඉන්නවනේ හිනගොඩ උන්ට මාර මුලේ යන්නේ ගයිස් තියෙන්නේ අරේ ශකස් ඉවරයි ගයිස් දැන් අපි යමු අර පැත්තට පොඩ්ඩක් බලන්න කවුරු හරි ඉන්නවද කියලා එක පැත්තක් ක්ලියර් යට ඉන්නවා ඒ ටිකට මොකද කරන්නේ හෙල්ත් එක දාගත්තා දැන් කොහොමද කරන්නේ තමයි මට හිතව ඔන්න බැලුව ඉන්නේ යාළුවනේ අතනත් ඉන්නවා
මොකක් වෙයිද දන්නේ නැහැ බලමු try එකක් දීලා මොකක් හරි කරන්න. අයියෝ යාළුවනේ ෆ්‍රෙන්ඩ්ස් මොකද කරන්නේ? ඇසිසන් කරන්න පොඩ්ඩක් අමාරුයි. බලමුකෝ පොඩි try එකක් දෙන්න. තාම හිතාගන්න බැරුව මම ඉන්නේ. තව පොඩ්ඩයි ඉන්නේ. ඒ පොඩ්ඩ තමයි ප්‍රශ්නේ. අපි මෙතනින් පල්ලෙහාට බලමු. තනියම බහලා තව කොච්චර ඉන්නවද බලන්නත් ඕනේ. කලින් ඉවරයි. ගොන් වැඩක්. නැවතත්. අයියෝ. සිස්. දැන් ආයෙත් පොඩි ඉඳන් මේ පාර නම් හරියට කරන්න ඕනේ guys. වරද්ද ගන්න බෑ. දුන්න ගන්න කලින් දුන්න දෙමුග මේ ඊතල ගමුවේ වෙන්න වැඩක් වෙන්නේ. අයියෝ. ඒ මොකද්ද guys යුනේ? මට මේ බූල් තියෙන ඇඳුමක් පේන්න බෑ උනට ලස්සන හින්දා දාන් ඉන්නවා ඒ උනට මට නිකන් සෙට් නෑ මේ ඈතට පේනකොට නිකන් මොකද්ද එකක් වගේ පේන්නේ මට. ඔයාලටත් එහෙම පේනේ? අතන ඉන්නවා මෙහෙත් ඉන්නලානේ. ඔයෝ අපරාධි. කරයි. තන ඉවරයි. තනත් ඉවරයි. අපරාධි guys. මේක ඇසිෂන් කරමු. මෙතන ඉඳන් අරුන්ට එම් එක අල්ලමු. අම්මා කොහෙන්ද යදුනේ? මේ මෙතන එකක් ඉන්නවා කියන්කෝ. ඔයා මේ ඔයා වැඩි පාට් දාන් ඉන්න එපා අපිට. අපි එහෙන යකෝ. අපිව උස්ස ගන්න එපා. උස්ස ගත්තොත් වැඩ වරදිනවා. ගින්දර එකක් තියෙනවා. තිබ්බා. ගින්දර නෑ එකක් තිබ්බත් ඇති උන් මැරෙනවා. තව එක්කෙනෙක් ඉතුරුයි. නෑ 3 දෙනෙක් ඉතුරුයි. අඩෝ. එහෙනම් ආයෙ උඩට නැගලා සෙසන් කරන්න තමයි වෙන්නේ. පීනම යාළුවනේ 100ක බාම යටින් යන්න පුළුවන්ලු. මරු ගේම් එක. එරොස් තියෙනවා. 3ක් හම්බුණා. 3න් අතන ඉන්නවනේ. අය කොහෙද ඉන්නේ? යට එකෙක් හිටියා. තව අතනත් එකෙක් ඉන්නවා. අප්පෝ දෙන්නෙක් ඉන්නවා අප්පා. මේක නම් එපා වෙනවා. ඔහොම ඉන්න එපා වාතනිය අප්පා. යා ඉන්න. හරි. ඔයත් බිමට බස්සද ඔයත් ඉවරයි. මේ තව ඉන්නවනේ. යකෝ. අන්න ඉන්නවා. ලාස්ට් වන් නේද? හරි
යන්න ඕනේ හරියට. අන්තිම එක්කෙනත් ඉවරයි ගයිස් ගැම්මක්. දැන් පුළුවන් අපිට අර කොල්ලව බේරගන්න. හරි යන් කොල්ලෝ මම එනවූ. කොහොමද මේක අයින් කරන්නේ? ඊනේ. හරි කොල්ලෝ යන්න පුළුවන්. හරි ස්තුතියි එපා වැඩි කතා එපා අපි යන්න ඕනේ අපේ ගමන. ස්වීක් බන්ටාස් අංකල්. බන්ටාස් අංකල් what? බන්ටාස් කියලා නම් තියෙනවද? බන්ටාස්ද අනේ මන්ද. මොකක් හරි. හරි අපි යමු ඉක්මනට යමු. එක්කෙනෙක් මැරුණා මේ පවුලේ. රාඩන්නයාගේ නෝන හරි කවුරු හරි වෙන්න ඇතිනේ. අපි දන්නේ. ස්කිල් පොයින්ට් එකක් අන්ලොක් වෙන්න ළඟයි. ඒකෙන් මේකෙන් යන්න ඕන තැනත් මාක් කරන්න. අපි යන්න ඕනේ මසකෝ හොයාගෙන. මසකෝගේ ක්ලෑන් එකට ජොයින් වෙන්න. එහෙනම් කොල්ලනේ අපි ගියා. අපි යමු අපි. මෙතන ටික ඕනේ. එහෙම ඉන්නේ කෙනෙක් නැති හින්දා. මන්ට යන්. ඉක්මනට යාළුවනේ ඉක්මනට. අපි අස්සත් මම මේ කළු පාරසෙන් ගන්නේ නේ මෙන්නට මේ අස්ස හොඳයි කියලා තිබ්බ එතන. ඒකින්ද මම ගත්තා. වලහයක් ඉන්නවා මොංගෝලියස්ලා. අරුන් ටිකට කරදරයක්වත් දෙයිද? නැති වෙයිනේ. උන්ට දැන් දුක වෙවි එතන හිටියට නන්න මට කරන්න දෙයක්වත් නැහැ. අපි යන්න ඕනේ මොස්කෝ හොයාගෙන. අඩාචි ස්ටේට් එකට යන්න ඕනේ. අඩාචි කෑන් එකට ජොයින් වෙන්න ඕනේ. නැත්තම් මේක හරියන්නේ නැහැ. අපි දැන් ඉන්නේ අපේ ක්ලෑන් එක මොකද? අපි සකායි නේද? සකායි කෑන් එකනේ. සකායි කියන්නේ සකායි වෙන්න ඇති මට මතක නැහැ. සකායි වෙන්න ඕනේ. ජින් සකායි ජින් කියන්නේ මෙයාගේ නම සකායි කියන්නේ. මෙයාලා ක්ලෑන් එකේ නම මං හිතන්නේ. ලෝඩ් ඔෆ් ෂිමුරා වෙන්න ඇති. සකායි කෑන් එක මං හිතන්නේ. මට මතක විදියට අපි අඩාචි ස්ටේට් එකට ආවා. බලමු. පහු කරගෙනත් යනවා. අස්සයට බ්‍රේක් නෑ ගයිස් ගණන් ගන්න එපා. හරි. අපි මෙතනින් බසිමු නේද? බැස්සා නෙවෙයි. ලේඩි මෂකෝ ඔයා ඉන්නවද? අපි ආවෝ හොයාගෙන. ලේඩි මෂකෝ මසකොත් නෑ. මසකෝගේ කවුරුත් නෑ. මේක කවුරු හරි කඩලා මං හිතන්නේ. අම්මට සිරි යුද්ධයක්ද කොහෙද ගිහින් බලමු use my defend their family. They are trying to escape. කොහොමද මන්ද මුන් එහෙම කියන්නේ නේ මට නම් හිතා ගන්නවත් බෑ. අම්මට සිකරනෝ කරන්න දෙයක් නෑ. මට මේ ගේම් එක ගහද්දි මට සූරිය දියණිය මතක් වෙන රූපවාහිනිය කියපු. ඒකෙත් මෙහෙම යුද්ධ කතාවක් තිබ්බේ. මේක කොරියන් එකක් මේක ජපාන් එකක් වෙනස. වැඩි වෙනසක් නෑ. කොරියන් මොකද ජපාන් මොකද නේද? හරි. ඊනට ඇත්තට වෙනසක් තියෙනවා. අම්මට සිරි යුද්ධයක් මට නිකමට හිතුණා මොකෙක් හරි එයි කියලා. ලේඩි මසකෝ කොහෙද? මුන් මේ නිකන්
මොංගෝලියන්ස්ලා නෙමෙයි ගයිස් පේනුම හැටියට ඔය නෙවෙයි බං අනිත් පැත්තේ මනුස්සය අයියෝ බැන්ටිස්ලා වෙන්නේ නැති මටත් හිතෙනවා බැන්ටිස්ලා කියලා බැන්ටිස්ලා කියන්නේ ගයිස් මේ යුගයේ හිටපු මේ කැලරි කණ්ඩායම කැලරිනේ කියවෙන්නේ කැලරි නෙමෙයි මට ඒ වචනේ කියවෙන්නෙත් නෑ ඕන් එපාර කැරලි කණ්ඩායමක් ඉතින් ඒ කට්ටිය මේ අඩාචි ක්ලෑන් එකට විරුද්ධව කටයුතු කරන කට්ටිය. දැන් අඩාචි ක්ලෑන් එක ඇටැක් කරලා තියෙන්නේ ස්ටේට් එකට. එතකොට දැන් අඩාචි පවුලේ මොසකෝ කියන්නේ අර මේක පටන් ගත්තීම අපිට හම්බෙනවනේ මේ අර මේ යුද්ධ එනකොට මේ මොංගෝලියන්ස්ලා රටට ඇතුල් වෙනකොටම අපේ එක්කෙනෙක් යවනවනේ මේ එයාලගේ මානසික මට්ටම කඩන්න. ඒකෙන් අපේ මානසික මට්ටම කඩන එක වෙනම කතාවක්. අන්නේ ඒ යන කෙනා තමයි මෙයාගේ හස්බන්ඩ් මං හිතන්නේ. මේ මොසකෝගේ. අපි පාර දිගේ යන් බලන්න මොනවද වෙලා තියෙන්නේ කියලා. අනේ මන්ද නිකන් කොහේ හරි වැරදුනා වගේ සීන් එකක් මට හිතෙනවා. කමන්නේ අපි ඉස්සරහට ගිහින් බලමු මොකක් හරි වෙයි. යමු යාළුවනේ ඉක්මනට යමු. මට නිකන් හිතෙනවා මට වැරදුනාද මන්දනේ කමන්නේ ඉස්සරහට ගිහින්ලා බලමු. වැරදුනොත් ආයේ ඉස්සරහ ස්ටේට් එකක් හරි සෝනක් හරි මොකක් හරි එකක් තියෙනවා අම්මට ඉතින් මොංගෝලියන්ස්ලා ඉන්නවා මං හිතන්නේ. Who will face me first? මොංගෝලියන්ස්ලා ඉන්නවා. හරි අපි මේ ඉවරයක් කරමු. උජුක් සල්වාකෝ අල්ලාරුකෝ අතර මගේ අපිට මෙහින්න අයිතියක් නෑ මේක ජපානි දේශයකෝ තොපි මො අපි ඊයක් යවුවා මට ඒක නම් මතක නෑ ඔය යවුවාටියක් මේ කට්ටියට කතා කරනවා kunai knife නේ හරි අපිට මේ වැරදිලා තියෙන පාර මම හිතනවා පාර වැරදිලා කියලා ඉස්සරහට ගියම දෙන්නේ ඉදී කියලා කවුරුත් දැන් අපිට මේ වෙනකොට ලේඩි මසුකෝ හම්බෙන්න ඕනේ දැන් මේ වැරදි පාරක් මොකක් හරි මග අරන් නැති ඒ බැල්ලමක් කර මෙයාලගේ මට මතක විදිහට මම අඩාචි ස්ටේට් එකේදී ෆුට් ප්‍රින්ට් එකක් හොයාගත්තේ නෑ නේද? මට ඒක තමයි මේ වෙනකොට නැත්තම් අපිට හම්බෙනවා. මේ මෙතෙන්ට එන්නේ මේ මොසොකොත් එක්ක මේ ජින් එනවා මෙතෙන්ට මේ මොසොකෝගේ මේ අක්කාද නංගිද කියන්න දන්නේ සිස්ටර් කිනෝට දෙන්න වෙනවා. එයයි එයාගේ ළමයයි ඒ කට්ටියම වල දාලා මෙයා. එයාට ඇටැක් එකේ වෙන වෙලාවේ ඒ කට්ටියව මරලා. මට මෙතන මැද්දදී අශ්වයෙක් එහෙම හම්බෙන්න ඕනේ වැටිලා ඉඳලා ඒක හම්බුනේත් නැහැ බඩු හරි කේ කියන්නේ. යා යන්න එනවා ගයිස්. හරි අපි යා. ලේඩි මොසුකෝගේ අඩාචි ස්ටේට් එකට යන් අපි ඉතින් මොනව කරන්නද මෙතනත් ලේ පැල්ලමක් තියෙනවා මොනව කරන්න ඉන්නේ නැහැ අපිට ඉස්සරහට යන්න වෙනවා
පාරක් නේද? ඔව් අපි ගිහුවා තමයි මැකෙන් ඉක්මනට. හෙට ගිහිල්ලා වැඩක් නැහැ. අපිට යන්නේ අර හෙටම. දැන් මේ පාරෙත් දන්නේ නේ ගයිස්. නෑ මට අතන මතක නෑ මට බැලුවද කියලා මට නෑ මම බැලුවේ නෑ මට මතකයි. බැලුවේ නෑ ගයිස්. පියන්කෝ. පියන්. තාජි ස්ටේට් එකට යන් ඉක්මනට යන්. තව මේ කොහෙ ලෙවල් එකක් තියෙන්න ඕනේ. අපි බලාගෙන අශ්වයත් එක්කනේ යන්නේ පොඩ්ඩක් ඉතින් මිස් වෙනවා. මෙතන තිබිලා මම දැන් දැක්කේ හරි යනකොට. හරි එතනත් නෑ අපිට උඩටම යන්න වෙනවා ආයෙත්. මට යන්කෝ එහෙනම් මට මේ හරි මගේ මතක මේ අයියෝ අය ගියා කියලා වැඩක් නැති නේද? අපි යන් උඩට අපි ගියේ මොන පාරේද? අමීදී ඩාජිස්ට් ඔය තියෙන්නේ සර්ච් කරන්න මට ඒක නියම මට මෙතන බැරි වෙන්නේ නෑ ඉතින් මට පොඩි මතකයක් තිබ්බා මට මෙතන කෙලුණා some look the horses horse tracks someone fled the estate left a trail මොසුකු මට මොසුකු ගිහින් තියෙන්නේ මසකෝ ගිහින් තියෙන්නේ අශ්වයෙක් පිටේ මං අශ්වයා මගදී නැති වෙලා තියෙනවා නැත්තම් යාගේ පවුලේ කට්ටිය අශ්වයෙක්ගේ පිටේ ගිහිල්ලා ඒ කට්ටිය මරණයටපත් වුණාද කියන එක තාම සැකයක්. මම හිතන්නේ යාලේ පවුලේ කට්ටිය මරන්න නැත්තේ එතන. Ryder was skilled. අල්ලි ගොඩාක් හෙලදී. මෙතන ඔය අශ්වයෙක්ගේ මං කිව්වා අශ්වයෙක් ඉන්නවා කියලා. මෙතන තමයි. පවුනේ. අනිත් කේදෙනියේ තත්ත්වයක්. Dead for days. Lady Masako, it's me. කවුද පොයි අම්මා මසකෝ අක්කා. Jin Sakai. ජින් සකයි තමයි. They said no samurai escaped Komoda. My husband. Lord Adachi died a warrior's death, defending our home. Why have you come? The Mongol Khan has captured Lord Shimura. If your clan joins me, we can save my uncle and avenge your men. Clan Adachi is dead. Massacred by our own people. Traitors. Why would they kill those who swore to protect them? I intend to find out. I'm coming with you. No, do not set aside your concerns for mine. The family of samurai are my concern. I know what it means to be the last of one's clan. I cannot be responsible for your death. You won't be. Ride with me. මොනවාද පාට ලස්සන ගේම් එකක් මට මේක එපිසෝඩ් විදියට ගේන්න හිතෙනවා. ඔයාලා වීඩියෝ එක බලලා පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්නකෝ එන එපිසෝඩ් විදියට ඕනේද? මම ඊට පස්සේ ඩේස් ගෝන් එක ගේන්න හිතන් ඉන්නේ. ඔයාලා ඩේස් ගෝන් දෝනේ නැත්තම් මේකම අපි මේක ඉවර කරලා ඩේස් ගෝන් ගහමුද කියලා බලන්න. ෂිප්ට් එක බහින්නේ 100 කින් මට ඒක අමතක වෙලා තියෙනවා. හරි අපි යමු. ඊතල තුනයි. I fought men at your estate. They were waiting to finish what they started. The night my husband and sons went to face the Mongols. The assassins came to our home. My sister took the children. I stayed with my son's wives to fight our attackers. We were outnumbered.
And then I was the only one left. That's how it ended for me at Komoda. මං කිව්වේ මෙතන මෙයාගේ සෝහන තියෙනවා කියලා. අය සුගර් එකට උත්තර නවත්තන්න බලන්න මම බොරුද කියන්නේ කියලා I බලන්න ඔයාලා. buried them here with the rest of our family. නැවැත්තුවා අන්න බැස්සා. ෆලෝ මසකෝ. ඥාංගෝ මසකෝ අක්කාගේ පිටි ඉස්සරහින් ගියේ කමන්නේ. I tried to save them, but the assassins caught them on the road. Cut them down. My sister. My grandchildren. කපලා. Even little Natsu. She was grandchildren ඔයි එයාගේ සිස්ටර් all I could do was ඉපදිච්ච prepare her කියන්නේ with her පොඩි mother. වෙලාවකට This ඉපදි never should පොඩි have වෙලාවකට කලින් ඉපදෙන නට්සුද My කියලා sister should have තව been ළමයෙකුයි buried with her තුන් husband දෙනාගේ සොහොන් in කොත් the north. තුන තමයි ඔය ඉස්සරහින් තියෙන්නේ. But at least she's with family. අද චූඩිය නඩාජි ක්ලෑන් එකේ සොහොන වෙන්නේ. Come, අනේ එක්කෙනෙක් එකක් නෑ ඒවා. we ride for the golden කවුද? temple. Lord of Sorry that. you endured this alone. අපි දැන් යන්නේ ගෝල්ඩ් ටෙම්පල් එකට. The මෙතන kings. ගොඩක් කට්ටිය ඉන්නවලු මේ ජපාන් කට්ටිය මෙතන ආරක්ෂිතයි කියලා. They They will deserve pay death. for what they did. Every moment the killers walk free brings me shame. ගොඩක් කට්ටිය මෙතන ආරක්ෂිතයි කියලා ඉන්නවා කියලා. It is my duty මේක පටන් ගන්නකොට to මේ punish them for it. එක්කෙනෙක් හිටියා එයාත් කිව්වේ ගෝල්ඩන් ටෙම්පල් එක තමයි ආරක්ෂිතම තැන කියලා. හරි. යමුකෝ. මසකෝ අක්කා කියන්නකෝ You'll අපි have to මොකක්ද go in කරන්න without ඕනේ. me. Find the monk named Sogen and tell him the fate of Clan අක්කා නැතුව Adachi. අපිට යන්න What are you ලැබෙතුල. plotting, Lady Masako? Indulge a grieving What widow. are you? Once you've talked to Sogen, find the armorer. She is repairing අපිට something. මේක යූනා කියලා කෙනෙක් හම්බෙනවා. I want you to have it. මම ගොඩක් do that. කට්ටිය මේකේ හම්බෙනවා. I will wait for you on the other side of the temple. බලමු. හරි උඩට යන් යන්. Golden Temple. දැන් අපි look for Sogen. Lord Sogen. Sakai, Sogen. it is an Speak with honor. armor. Are you Lord in charge here? I think of myself as more of a servant, my මෙයා lord. තමයි මේකේ charge. Please, ජන්ෂින් Call me ජන්ෂින් Junshin. අන්න නා. I made this temple a haven for our people. Call me I'll spread the Junshin. word. If they cannot make the journey, there are also camps around Ariake. I supply them with all the food I can spare. මේ good guys to know. හරකුත් තියෙනවා. I'm looking for one of your fellow monks, a man named Sogen. I believe he is sweeping the temple deck. Thank you, Junshin. Continue your good work. දැන් හොයන මන්ක් ඉන්නේ මේ තුගගලු ආමි. Are you Sogen? I am. I am Sakai. A samurai. Alive? I have a message from Lady Masako. Clan Adachi was attacked. She is the only survivor. The Mongols. Traitors. Our own people. Traders ලා How traders. horrible. Has anyone suspicious passed through the temple? A group of armed men? Not that I've seen, but my duties keep me far too busy. Please tell Lady Masako මට මේ she's හාමුදුරුවෝ welcome නිකන් to කතා visit කරන here. විදිය ගයිස් අල්ලන්නේ. Thank you for මොකක් your හරි time. හොරයක් තියෙනවද මන් දන්නේ. My lord, you made it. I need to see the armor. And somehow you're going to make it to the Mongol. අපිට ආමාර එකක් ගන්න ඕනේ. අපි ආමාර එකක් ගන්න යා. පණ්ඩයක්. Allow me to strengthen your armor, my lord. Lady Masako sent me. Said you were repairing something she wanted me to have. The armor. It's one of the finest sets I've ever worked with. Let me get it. Where did It he come suits from? you perfectly, my lord. The quality is incomparable. It will serve you well, but if anything isn't to your liking, I can always make alterations. All I need are the right materials. Thank you.
හරි දැන් අපි ලේඩි මසකෝ හොයාගන්න ඕනේ. ලේඩි කෙනෙක්. එතකොට මං මේ අක්ක කිව්වේ Got the armor. ගමන්නේ අපි ගේම් එකටනේ guys. Fits Okay. well. It belonged to my eldest, Shigesato. It is an honor. I spoke to the monk. What did Sogen say? He offers you refuge in the temple. So my family's killed. මට හැබැයි අර සෝජන් කියන සෝජන්ද කියන We need to move. හාමුදුරුවනම එච්චර අල්ලන්නේ නැහැ. අපි යන්කෝ අක්කගේ පිටිපස්සේ අක්කගේ පිටිපස්සෙන් ඉන්න ලෝකෙ. Sogen is behind the massacre. He visited my home Okay, just yeah. before the assassins. The little bastard was their scout. That doesn't prove his guilt. No, but it earns my පට්ට ලස්සන යා suspicion. guys මේ graphic. Sogen arrived from ස්ක්‍රීන් Kamiya. රෙකෝඩ් එකේ හින්දා නම් කොහොමද දන්නේ මට නම් ඇත්තට මේක When we first heard the Mongols plan to invade, The plot to destroy my clan took precision, එහෙම planning. ලොකු බ්ලොග් නැති And the මොකද war to AMD cover the එකෙන් ගහන treachery. හින්දා නැත්තම් අර OBS එකෙන් හරි Windows රෙකෝඩ් එකෙන් හරි ගහවන ඉවර. Where is that monk? ඉන්නවානේ අර හාමුදුරුවනමනේ. Let's follow the wolf to his den. මම මේ හිතන්නේ හාමුදුරුවෝ නමක්ද ඊළවත්. ඒ කතා කරපු කතා කිරිල්ල අනුව නම් මට නිකන් සැකයි. නැත්තම් මෙහෙම අපි මෙහෙම පස්සෙන් යන්නෙත් නෑනේ. මොකද නිකන් හාමුදුරුවෝ කෙනෙක් පස්සෙන් යන්නේ. මොකක් හරි හින්දා හොරයක් you තියෙනවා. sent me to frighten the ලේඩි monk. මස්කෝ දන්නවා I knew ඒක. he would panic, make a mistake. Now he's leading us to his friends. Stay close. We can't be seen. තුනා අපි ඔය දැක්කත් දන්නේ. Hide. අන්න හැරුණා. I think so. දැක්කත් දන්නේ. He's moving. නෑ නෑ මං හිතන්නේ. මං හිතන්නේත් නෑ. ජින් හිතුවෙත් නෑ මං හිතුවෙත් නෑ එච්චරයි. ජින් හිතන්නේ නෑ කියන්නේ කොහොමවත් මං හිතන්නේ නෑ. හරි. අඩෝ දකීද දන්නේ. අම්මට සිරි දැක්කද දන්නේ ආන් එනවා. what that අම්මට සිරි මං ඉස්සරහට ගියා. just dear හරියට අවුල නෑ. ඒ මුවෝ කියලා හිතන් ඉන්නේ යාළුවනේ. හැබැයි එන්නේ ඇත්තට මුවෙක් නෙමෙයි. එන්නේ කොටියෙක්. එන්නේ කොටියෙක්. සමුරායි කොටියෙක්. මේ කිට් එක හැබැයි ලස්සනයි. මේක ලස්සනයි. අර කලින් දාගෙන ඉරපු එක ලස්සනයි මේ. කලින් දාපු ඒකේ අර බෝල් හින්දා මම වැඩි කැමති නෑ. උනාට ඒකෙත් හැබැයි 아무තු ලස්සනක් තියෙනවා. දැක්ක හැංගියන් කොහින් හරි හැංගියන්. හරි. ගියත් දන්නේ. පොඩ්ඩක් බලලා කියනම් හරිනේ. යනවා. හොයන්නකෝ හාමුදුරුවනේ අපි පිටිපස්සෙන් එනවා. බය වෙන්න එපා අපි පිටිපස්සෙන්. මට හිතෙනවා නිකන් මගේ කුඩා මොලේ පවසන ආකාරයෙන් මෙතනත් මොකක් හරි යුද්ධ සෙට් වෙයි කියලා. කණ්ඩ වේද යාළුවනේ. Let's get closer. This way. the old හරි අපි ළඟට අම්මට සිරිය මුන් ට්‍රේඩර්ස් ලාගේ කට්ටිය. ට්‍රේඩර්ස් ලාගේ. මේ හාමුදුරු. එක තමයි මේ කට්ටිය කට්ටිය ආවේ. Those men slaughtered my family. Spare the monk. The rest can die. I'm right here. මරණවලු අර හාමුදුරු නම්. Show me the mighty samurai. අඩෝ මට අමතකුණානේ ඉවන්න අයියෝ සිස්. ඉවරනේ ඉතින් එතනම කෑව හාලා ඉන්නේ. මේකේ මැරෙනවා මම. මට හිතෙනවා මැරෙනවා. පොඩ්ඩක් අමාරුයි මේක පාලනය කරන්න. මේක මට කොහොම 5-7 අයවතාවක් ගහන්න වෙයි. මේ ට්‍රේඩර්ස් එක ගහගෙන නෑ මට පාල පුරුද්දක් නෑ මුගේ ආයුධ ගැනවත් මේ
සටන් ක්‍රමය ගැනවත් පළපොලුත් දන්නේ නැහැ. මොකද මුන් ජපානයේ කට්ටිය. ජපාන් හින්දාම ටිකක් අමාරුයි. ඔය සමුරායි සටන් ක්‍රමත් සාමාන්‍යයෙන් දැනගෙන ඉන්නේ ජපාන් හින්දා. හරි. අතරින් අම්මට ඉවරයි. අම්මා හරි ඔන්න බලන්න ගයිස් මැජික් ඔන්න කොහමද පාර ගෙල සිද දැමුව ගෙල වැටුන්නේ මෙතන ඉන්න සෙට් එකක් නෑ අම්මා මට පිටිපස්සෙන් අයිනොත් පේන්නේ බෑ මල වාත් ඉවරයි අයියෝ බලමු try එකක් දෙන්න try ඉඩ පයින්න ඕනේ මේ නෝ අනින්නේ නෝ නැත්තම් ඒ ටික බන්න ඒ ටික තුන් පාරක් බන්න ඒක ටිකක් අමාරුයි මොකද මොකද්ද ගොඩක් කට්ටිය එක තැන ඉන්න ටික අමාරුයි කරන්න ඉවර වෙන්න ගයි දෙන්න සීලේ කඩන්න ඕනේ හරි ගැම්මට හරි කොහොමද ඒක හරි එකෙන් බේරුණා ඇසිසන් කරා අනේ ඒකත් මුරුගොම ඇසිසන් කරන්නේ ඔච්චර හොඳට අයියෝ කෑවා සිස් දෙකයි හිටිය බං අයියෝ හරිත ඊළඟ ගන්න යන්නේ මං හිතන්නේ I'll put that sword to good use. Clan Nadachi වෙනුවෙන් යාළුවනේ Friends Clan Nadachi ගැම්ම අරගන්න මොකකින් අයි දන්නේ Need to catch up. Don't let him escape. Take this. හරි කුඩු වෙලා යන්නේ යන්නේ එක සීලේ අයිදිමේ තියෙන සීලයක් හරි අර සමහරව ඉන්න සීලයක් හරි ටිකක් පරද්දන්න නැත්නම් ලෙදර්ස් තිබිලා එක්කේ නෑ බලන්න ගන්ඩෝඩ් හරි දැම්මක් හරි යාළුවනේ මට ගැම්ම ගන්න කෙල වෙයිද වන්දන්නේ මට වෙන්න බෑ ඉවරයි ඩොන් ඌ මේක කොහොමද බන් දිනන්නේ හරි
සාමාන්‍ය පරිදි කරා ඉවරයි. මට කන්න වෙයි වගේ මේ පාරත්. අයියෝ ගයිස්. එකත් ඉවරයි. හෙල්ත් එක නෑ. හරි යෝ ගයිස්. what to do now? පිටිපස්සෙන් අයින් එපා. එච්චරයි යන්න. අයියෝ ගයිස් මේක හරියන්නේ නැහැ. මැරෙන්න විද්දන්නේ නැහැ අයියෝ. fuck. අපේ අම්මා එක ගොඩයක්. එක්ක ඉවර කරා. උග පැත්තේ කෙල්ල ගන්න ඕනේ. පාරත් ඉවරයි. I'll put that sword to good use after you're dead. අයියා. Rest in peace, macam. Kap. Boleh nak kian ya? Tapi buat beda lah denang. Baju sambal lah, kau denang. Mal di guys. Bagi kian ni mana guys? Parah ni macam apa lagi? Ambo, mega hati ni. Ni barat dia. Send your best warrior. Show me the mighty samurai. Fighting samurai yang mata. Bukan bang itu Viking samurai yang mata. Samurai dia onda dia. Iya. Oh iya borat dia. I'm right here. Ini pananggahan. I'll put that sword to good use after you're dead.
ඩිෆිකල්ටි එක පොඩ්ඩක් වෙනස් කරා නැත්නම් මේක කරන්න වෙන්නේ නැහැ දැනට. Show me the mighty samurai. හරි. මම බලන්න. අම්මා කොහොමද ෂොට් එක? මේ මාරු ෂොට් එකේ සමුනා. හරි. කලින් ඩිෆිකල්ටි එක හાર્ඩ් දාලා තිබ්බේ. දැන් මීඩියම් දාගත්තා. මීඩියම්ද ඊසිත බන්දර කොහොමනේ හાર્ඩ් තිබ්බේ මන් දාලා. දැන් ඊසි වගේ ගත්තා ගහන්න වැඩක් නැහැ. ඉතින් එන්නේ ඉන්නේ. මේ කොහොමද ඉවර කරගන්න එපා මේ වෙලා යනවනේ කොට. ආ අනේ පයින්හල් ශීල්ඩ් එක කඩන්න ඕන. කඩුවෙන් කඩුව නම් දැන් මොට්ටේට තෙලිද? පොඩ්ඩයි. මරි ලොකුම එක ඉවර කරා. ඔය හෙල්ලක් කරන් ඉතියා. ඕගෝ පිටිපස්සෙන් අයිනවා. කොහොමද මේක නම් පරදින්න බෑ. හරි. Sogen went inside again. Let's go. Sogen went to inside. kunai knife නේ මොකද. හරි දැන් හාමුදුරුවන්ගේ අවසානය. There's nowhere to run, Sogen. හාමුදුරුවනේ අපි Destroyed Clan Adachi. ඔබ වහන්සේ ඇතුළට වැඩිය I නේ. was only a messenger. For who? මේ වගේ බොරු හාමුදුරුවෝ නමකට ඇත්තටම දෙන්න හොඳ නෑ නම් කියන්නේ. මේ වගේ ශාසනය විනාශ කරන්න හොඳ නෑ මම. Masako. I buried my මරේට family කෑදර හාමුදුරුවෝ. one by වගේ one. හාමුදුරුවෝ තියන්න පටින්නේ It ඇත්තට. took days. But I'm going to leave you for the wolves. We need him alive to tell us who he serves. Our world has changed. Men of vision must rise to face it. And those in the way must be removed. They were children! Masako! එයාලා පොඩි ළමයි. He was Never never going to talk. We still need information. There has to be something we can use. We still need information. Search There has outside. to be. I'll deal with things in here. Find me when you're done. මෙතන මොනවද If I තියෙන්නේ? have food, must have been here a while. සප්ලයි එකක් තිබ්බා. මෙන්න මෙතන කොලයක් තියෙනවා. මොකක්ද දන්නේ? සන්නසක් වගේ. And a symbol. බලමු. සෝජෙන් සාදාවෝ මයි අද සෝජෙන් ඉවරයි. සාදාවෝ මයි කජීවාරා ඔමාරුවා. නෝ කියන අතර දෙනා හරි පස් දෙනා හරි පස් දෙනෙක් හිටියද මන්ද? මේක ගිහින් දෙමු මොසකකට. And a clan symbol. Land I symbols. found the same symbol on these men. I found same Never symbol seen it before. on the A rival clan. Moving in to take control. radio car. We have to stop them. Going to take control. I will. You cannot do it alone. When my uncle hears of this, he will not rest until the traitors pay for what they did. Help me, and we will bring down everyone who hurt you. Together. When you need
need help rescuing your uncle, I will be there. Thank you, Lady Masuko. Until that time, I have work to do. ගමත් තමයි යා ගේම් එක නේද සුපිරිම සුපිරි කියන වචනේ. හරි ගයිස් ඔන්න ඒ විදිහට මිෂන් එකත් ඉවර කළා. ඒ ටේල් එකනේ. ටේල් එක ඉවර කළා. එහෙම ඉවර වුණා. ටේල් ඔෆ් ලේඩි මසුකා. ලේඩි මසුකා. අපි දැන් යන් මේ ටෙම්පල් එකට යන්න ඕනේ. දැන් අන්ලොක් වුණා. දැන් legend grows. People's hope maximum health increase. අපිට අන්ලොක් වෙනවා බෝම්බ ගහන එකද මේ? බෝම්බ ගහන එක ගන්න. If I pack the Mongols' black powder into a clear pot, I can set it aflame Black powder bomb. and throw it as a weapon. පුණා. මේ තියෙන්නේ guys. powder bomb. වැඩින් මට තියෙන දැන් අන්ලොක් වෙලා තියෙන්නේ තව පොඩ්ඩයි. තව පොඩ්ඩක් තියෙනවා ඉතින් යන්න. හරි අන්ලොක් කරගන්න ගොඩක් කියලා මොකද්ද මේ කන්ෆර්ම් ජර්නල් අප්ඩේට් දැන් යන්න ඕනේ ගෝල්ඩන් ටෙම්පල් එකට චිටෝස් රෝඩ් දැන් ගොඩාක් දැන්වල සංචාරයේ යෙදිලා මැප් එක අන්ලොක් කරගෙන ඉන්නේ ගයිස් කෙනෙක් හරිද අර එතන තියෙන පාලම තමයි අපි අර උදව් කරපු මිනිස්සුන්ට එන්න උදව් කරපු පාලම මේ අප්ඩේට් එක කරලා අද ගේම් ප්ලේ එක නවත් අපිට ඔය හැබැයි ගාක් යන තැන සෙට් කරලා තියෙනවා හරි දැන් ටයිම් එක අපිට යන්න මේ ගෝල්ඩන් ටෙම්පල් එකට මොකද අපි කටාන එක අප්ඩේට් කරගන්න තියෙනවා එහෙනම් ගයිස් ගහන්න සාමාන්‍ය 4GB කාඩ් එකක්වත් ඕනේ නැහැ කාඩ් එක 4GB හරි 6GB හරි මිනිමම් මට මතක විදියට නැත්තම් 8 වෙන්නේ කොහොම නමුත් 4 එකකින් හරි GTX ගහන එක මම දැක්කා හරි අපි ටෙම්පල් එකට මෙන්න මේ විදියට ළඟට ආවා දැන් අපි බ්ලැක්ස්මිත් හොයාගමු ඔයා කොහෙද බ්ලැක්ස්මිත් මෙතන අස්යා නවත්තමු මෙතන ආවස් හදන තැනනේ අයියෝ අයත් F එකේ වුණා ෂිස් මට දැන් මේ බහින එකයි මේක පැටලෙනවා ගයිස් අර GTA වල එහෙම F එකෙන් බහින එහෙම ලේඩි මසුකෝ ඉන්නා ලේඩි මසුකෝගේ තව ක්වෙස්ට් එකක් තියෙනවා මං ඉතින් ටේල් එක What do you think these invaders want from us? Do you need a swordsmith, my lord? නවේ The katana of Clan Sakai. An exquisite weapon. You recognize it on sight? For me, every blade is unique. As recognizable as a person. Lord Sakai, bring the materials I need, and I would be honored to improve such a fine sword. peace මේ කතාන එක අලුත් වැඩියා කරගන්න ඕනේ සකායි කටාන කියලා දෙකක් තියෙනවා ඒ ලොගෝ එක තමයි අප්ඩේට් කරගන්න ඕනේ ගොඩක් හරි දැන් අපි මෙන්න මේ විදිහට අප්ඩේට් කරගමු අපිට මේකේ ලෙවල් තියෙනවා තව 1 2 3 4 5 තියෙනවා තව ලෙවල් යන ඒවට ඉතින් ගොඩක් කර මෙවුවා ඕනේ අයන් එහෙම හරි ඒක හරි යමක් හරි ඔන්න ඔය විදිහට අද ටේල් එක ඉවර කරනවා ඒ වගේම අපේ කටාන එක අප්ඩේට් කරගන්නවා මෙතන අපිට තව ක්විස්ට් එකක් තියෙනවා මම දැන් ඒක කරන්න යන්නේ නැහැ මොකද අදට ඇති ඊළඟ දවසේ මේ ක්විස්ට් එක කරමු ටේල් එක කරමු ඔය මෙතන මේක ලස්සන ගේම් එකක්ද ගයිස් මොකද මේ පේනවනේ ග්‍රැෆික් වල ක්වොලිටි එක ආ කියන්න වචන නැහැ අපේ භාෂාවෙන් නම් කියනවා නම් පට්ට මේ ගේම් එක හදන්න කොච්චර මහන්සි වෙන්නේද නේ ඩෙවලොපර්ස්ලා හරි
ඉතින් මෙන්න මේ විදිහට අපේ සමුරායිගේ වැඩ කිටත් එක්ක අදට අපේ එපිසෝඩ් එක නිමා වෙනවා. අපි අනිත් දවසේ මං ඔයාලට කියන්නේ පල්ලෙහායින් කමෙන්ට් කරන්න මේකේ තව එපිසෝඩ් ඕනේද එපාද කියලා. එහෙනම් අපි ගියා. තවත් දවසක මේ වගේ අලුත් ගේම් ප්ලේ එකකින් හම්බ වෙමු.